එකක් පැත්තකින් තියාගන්න. එතකොට OS කියන්නේ මොන හැද? වම් හැ. OD කියන්නේ දකුණු. both eyes කොහොමද කියන්නේ? දෙකම කොහොමද දන්නවද? අකුරු දෙක කොහොමද කියලා. ඔය. right? right? දැන් බලමු කියනකොට කොහොමද 60 බෙහෙත් එක දාන්නේ කියලා. right? එතන 60 බෙහෙත් දානකොට මොනවද අපි අරගෙන ඉන්න ඕන? cotton balls, eye drop එකයි cotton balls එකයි pure bag. හරිද? අපි ඉතින් දැන් අපේ බෙහෙත් දාන තියෙන්නේ දකුණු පැත්ත 60 කියන. දකුණු පැත්ත 60. මුලින්ම මොකද කරන්නේ අපි? S2 ක්ලීන් කරනවා. මේ පැත්තට එකපාරයි, මේ සෝප් එක අනිත් පැත්තට මේ පැත්තට එකපාරයි, අනිත් පැත්තට මේ පැත්තට එකපාරයි. ක්ලීන් කරලා ඒක අපි ඩිස්කාඩ් කරනවා. හරිද? ඊට පස්සේ අපි ගන්නවා අයි ඩ්‍රොප්. අයි ඩ්‍රොප් එක අරගෙන පළවෙනි බිඳු දෙක ඩිස්කාඩ් කරනවා. ඩිස්කාඩ් කරලා අපි මෙහෙම හැ පල්ලෙහාට ඕපන් කරලා මේ යට කොටකට තමයි ඩ්‍රොප් එක දාන්නේ. දාලා පේෂන්ට් කියනවා මේ කෙලවර අද කරන් ඉන්න කියලා. තප්පර කීයක්ද? 30ක්. 30ක් තිස්සා අද කරන් ඉන්න කියලා. right? ඊට පස්සේ හරි එහෙනම් ඔන්න වගේ 60 බෙහෙත් එක දැම්මා. ඇහැ වැඩි කසන්න කරන්න යන්න එපා ටික වෙලා කෙනසක් කියලා අපිට යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට කිව්වොත් නේසල් ඩ්‍රොප් එක දාන්න කියලා. කොහොමද දාන්නේ? දැන් කොට දෙක නේසල් ඩ්‍රොප් එක දාන්න මොනවද තියෙන්න ඕන? අමතරව torch එක තියෙනවා. කොටුන් අමතර වෙන්නේ මොකද්ද? torch එක. right? වර නේසල් ඩ්‍රොප් දාන්න ගියොත් මේ කොට ටික අරගෙන අපි ලඩා ගාවට එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? මෙයා උස්සලා මේ කොට එක අයින් කරනවා. මේ කොට පොඩ්ඩක් අරන් හොඳට පිටිපස්සට පොඩ්ඩක් බෙල්ල පැත්තට දාන්න. හරිද? දාලා මෙහෙම පොඩ්ඩක් හොඳට බෙල්ල පොඩ්ඩක් හොඳට උස්සන්න කියලා කියනවා. හරිද? ඊට පස්සේ අපි නහය බලන්න ඕන. නහය පොඩ්ඩක් අපි ටෝච් එක පොඩ්ඩක් ගහලා නහය පොඩ්ඩක් ඔබ්සර්ව් කරන්න ඕන. right? නහය මුකුත් ස්ලේෂ් වල හොටු වගේ නැත්තම් ක්ලීන් කරන්න ඕනේ. තියනම් තමයි ක්ලීන් කරන්නේ. right? ඊට පස්සේ අපි ගත්තා ඩ්‍රොප් එක. ඩ්‍රොප් එකට බෙහෙත් ටික ගන්නවා. අරගෙන අපි බලනවා චුට්ටක් එයා නම් මොනන් තියද කියලා එයා නම් තියද කියලා බලලා ඩ්‍රොප් එක බින්දුවක් ඩිස්කාඩ් කරලා අර ඩ්‍රග් ටික මේ කෙලවරටම ගන්නවා. right? ඊට පස්සේ පේෂන්ට් කරුව මෙහෙම හොඳට අල්ලගෙන මහයි ඉඳන් සෙන්ටිමීටරයක් ඇතුළත උඩින් තියාගෙන මෙහෙම ඩ්‍රොප් එක ප්‍රෙස් කරලා දාන්න තියෙනවා. right? දාලා ඉවරලා මොකද කියන්නේ? අපි කියනවාට මහය අල්ලන්න කරන්න, කසන්න, එනි ස්ක්වීස් කරන්න යන්න එපා. විනාඩි 5ක් විතර ඔය ඉරියව්වෙම ඉන්න කියලා කියනවා. හරි? එතකොට නේසල් ඩ්‍රොප් දාන්න කියලා කිව්වොත් අන්නේ පිළිවෙල දාන්න ඕන. කනට බෙහෙත් දාන්න කියලා කිව්වොත් right? කනට බෙහෙත් දාන්න කියලා කිව්වොත් එතකොට අපි ටෝච් එක අරගෙනවද? කනට බෙහෙත් දාන්න කියලා කිව්වා. කතා වහගල්ලා එඩිට් කරලා නැබිලා ඩාගාවට. ඒතර මුලින්ම බලන්න මොන කනටද දාන්නේ. වම් කනටද දකුණු කනටද දාන්නේ කියලා බලන්න. අපි හිතමු දැන් යාට දාන්නේ කියලා වම් පැත්ත කනට කියලා. අපි පොට්ටේ අයින් කළා පේෂන්ට්ව අපි පැත්තට හරවගන්න. හරිද? මේ පැත්තට ඔන්න කන ඉඳ හරවගන්න. හරවගෙන කොටන් බෝල් එකක් අරගෙන කනේ තියෙන මේ ඒරියා එක ටිකක් අපි හොඳට ක්ලීන් කරගන්න. ක්ලීන් කරගෙන ඒක පේපර් බෑග් එකට දාන්න. දැන් මෙයා වැඩි හිටියෙක්නේ. කන කොහොමද අදින්න ඕනේ? උඩට දෙකකට. උඩට සහ පිටිපස්ස. උඩට සහ පිටිපස්සට කන අදින්න. ඩ්‍රොප් එක ගන්නවා. ඩ්‍රොප් එක අරගෙන පළවෙනි බින්දුව ඩිස්කාඩ් කරලා උඩට සහ පස්සට ඇද්දා. අදලා ඩ්‍රොප් එක දාන්න. right? දාලා ඉවරලා තියෙනවනේ මෙන්න මේ පේ පාර්ට් එක. මේකට අපි කියනවා ටර්ගස් එක කියලා. right? ටර්ගස් එක මෙහෙම තප්පර 30ක් අද කරන් ඉන්න. right? තප්පර 30ක් අද කරන්. තප්පර 30ක් අද කරන් ඉඳලා මේ පේෂන්ට් කියනවා ඔය ඉරියව්වෙන් විනාඩි 20ක් විතර ඉන්න කියලා මේ කොට්ටේ පිරට සපෝට් එක දෙන්න. right? හරිද? ඒ වුණා කරන්න කිව්වොත්ද? eye drop ear drop එක දාන්න කියලා කිව්වා. ear drop දානවා ගොඩක් වෙලාවට ඔයාලට තනි කැලලක් විදිහට එන්නේ නැහැ. මේක ඉන්නේ oral medication එකේ පාර්ට් එකක් විදිහට. හරිද? ඒක oral medication එකේ පාර්ට් එකක් විදිහට එනකොට ඔයාලා
දැන් oral medication එකේ part එකක් විදිහට නේ I කියන්නේ සෝඩ් දාන්නේ. ඒතකොට මේක අපි කී පාරක් චෙක් කරලා අරගෙන ඉන්නේ එතකොට? පාර. මේක කී පාරක් චෙක් කරනවද? දැන් eye drop එක අපි ආයි තියන්නේ නැහනේ. කී පාරක් චෙක් කරනවද? දෙපාර. දෙපාරක්. ඒතර ඒක තුන්වෙනි පාර චෙක් වෙන්නේ කොහොමද? දැන් අපි මෙතනට අරන් එනවනේ. මෙතනට අරන් ආවට පස්සේ දෙන්න කලින් චුට්ටක් ආයි හරි මේ eye drop එක දෙන්න යන්නේ කියලා චෙක් කරා නේද? right? දෙපාර චෙක් කරන්නේ මේක මොන කලින් එතකොට අරකින් ගන්නකොට චෙක් කළාට තියෙන්නේ. ඒතර මේක දෙන්න කලින් එකපාරක් චෙක් කරා නේද? right? හරිනේ? ඔව් බෙහෙත් ටික දීලා ඩ්‍රොප් එක දාන්න. හරි? ඕරල් බෙහෙත් ටික දුන්නා, මුලින් ඕරල් බෙහෙත් ටික දුන්නා, ඊට පස්සේ ඩ්‍රොප් එක දෙන්න. බෑ භාගයකට මිනුවත් අපි ආයෙ බෙහෙත් මොන බලන් ඉන්න බෑ. මුලින් ඕරල් දුන්නා. ඊට පස්සේ අයිය නේසල් ඩ්‍රොප් එක දාන්න. right? හරිනේ? හරි. එහෙනම් දැන් සපෝස්